හෙලෝ සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම. ඔන්න මං අද ඔයාලට කියන්න යන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු මෙන්න මේ නිර්මාණයල්මල මං කොහොමද හැදුවේ කියලා. මේ වගේ නිර්මාණයක් කරන්න අපිට ඕන වෙනවා දම්පාඩ පයිප් ක්ලීනර්ස්. එතකොට කහපාට පයිප් ක්ලීනර් එකක් හරි දෙකක් හරි ඕනි. හතුරක් වගේම පයිප් ක්ලීනර් අලව ගන්න පුළුවන් ගම් වර්ගයක්. මම නම් මෙතන යූස් කරේ ග්ලෝ ගන් එකක්. හැබැයි ඔයාලා කැමති ගම් වර්ගයක් පයිප් ක්ලීනර්ස් අලව ගන්න පුළුවන්. මේකට යූස් කරන්න පුළුවන්. මේ නිල්මාණල් මල් හදන්න මම පෙති සයිස් වර්ග දෙකක් පාවිච්චි කරා. පුංචි සයිස් එකෙන් පෙති 5කුයි ලොකු සයිස් එකෙන් පෙති 12කුයි අපි හදා ගන්න ඕනේ. මුලින්ම මම මේ ලොකු සයිස් පැත්තෙන් පෙති 12ක් හදාගන්න යන්නේ. මේ ලොකු සයිස් මල් පැත්තක් හදාගන්න මම පයිප් ක්ලීනර්ස් දෙකක් යූස් කරා. මම යූස් කරේ තද දම් පාට. එක පයිප් ක්ලීන එකක් අරගෙන ඒක හරි මැදින් දෙකට නමලා ඊට පස්සේ කපා ගන්න ඕනේ. ඊට පස්සේ කපාගත්තු ඒ කොටසුත් දෙකට නමා ගන්නවා. එහෙම කොටස් දෙකක්ම දෙකට නමාගෙන ඊට පස්සේ අපි අනිත් පයිප් ක්ලීන එක අරගෙන ඒක දෙකට නමා ගන්නවා. ඊට පස්සේ ඒක දෙකට නමාගත්තු ඒ අතරට අර චූටි පයිප් ක්ලීනර්ස් කෑලි දෙක දා ගන්නවා. දාලා ඒක අම්පරව ගන්න ඕනි. අර උඩින් චුට්ටක් අම්බරව ගන්න ඕනේ. ඒක තද කරගන්න. ඊට පස්සේ තද කරාට පස්සේ ඒකත් අර පෙත්තේ ෂේප් එකේ එන්න දෙපැත්තෙන් ගානට ඇඩ්ජස්ට් කරලා ගන්න. ඔහොම ඇඩ්ජස්ට් කරලා අරගෙන ඊට පස්සේ යටින් ඒක අපි තද කරගන්න ඕනි. ගැලවෙන්නේ නැති වෙන්න පෙති ටික ඔක්කොම එකට එකතු කරලා ඒක තද කරගන්න ඕනි. ඊට පස්සේ වැඩිපුර කෑලි කපලා අයින් කරනවා. ඔන්න ඔහොමයි ලොකු පෙත්තක් මෙහෙම ඉතින් චුට්ටක් නමලා එහෙම හදා ගන්න ඕනේ. ඔන්න ඔහොමයි ලොකු පෙත්තක් හදාගන්නේ. ඉතින් ඔය විදියට මම ලොකු පෙති 12ක් හදාගත්තා. ඔන්න ඊට පස්සේ අපි චූටි පෙති වලින් හදා ගන්න ඕනි 5ක්. චූටි පෙති වලින් 5ක් හදා ගන්න ඕනි. පොඩි පෙත්තක් හදාගන්න එක පයිප් ක්ලීන එකක් ඇති. මුලින්ම මේක දෙකට නමලා ඒක කපා ගන්න ඕනි. ඊට පස්සේ ඒකත් ආයෙත් දෙකට නමලා ඒකත් කපා ගන්න ඕනි. ඔන්න ඊට පස්සේ ඉතිරි අර චූටි කෑලි දෙක දෙකට නමා ගන්නවා. දෙකම මේ කෑලි දෙකම දෙකට නමාගෙන අර චුට්ටක් ලොකු කෑල්ලක් ඉතුරුලා තියෙනවනේ. අර කලින් විදියටම ඒකත් දෙකට නමාගෙන ඒක අතරට හරි මැදට අර චූටි කෑලි දෙක දානවා. අර කලින් කළා වගේමයි මේක අර සයිස් එක විතරයි වෙනස්. කලින් කරපු විදියම තමයි. එහෙම දාලා ඉතින් අර පෙටල් එක වගේ එන්න ලස්සනට පෙත්ත ඒ විදිහට හැදෙන්න ඒක ඇඩ්ජස්ට් කරගන්න ඕනි. ඇඩ්ජස්ට් කරලා ඊට පස්සේ යටින් තද කරලා අර කලින් විදියම තමයි. කලින් විදියටම තමයි කරන්නේ. සයිස් එක විතරයි වෙනස්. තද කරලා ඊට පස්සේ පෙටල් එක ඒ විදිහට හදා ගන්නවා. අන්න ඔහොම චූටි පෙති අපි 5ක් හදා ගන්න ඕනේ. මෙතන චූටි පෙති 5ක් තියෙනවා. ඊළඟට අපි රේණු හදාගන්න යන්නේ. රේණු හදාගන්න මම මෙන්න මේ වගේ කහපාට පයිප් ක්ලීන එකේ පුංචි මේ වගේ කහපාටට කපාගත්ත සයිස් දෙකකින්. එකක් සෙන්ටිමීටර් 2.5ක් අනිත් එක සෙන්ටිමීටරයක් වගේ ප්‍රමාණයකට. ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලා ඉටිපන්දමක් හරි ලයිටර් එකක් හරි තියනවා නම් ඒකෙන් මේ එක පැත්තක් කෙලින්ම ඒ කියන්නේ ඉටිපන්දමේ දැල්ලට අල්ලන්න එපා. කෙලින්ම අල්ලන්න නැතුව ඒකට චුටක් ලං කරලා
පොඩක් එක පැත්තක් නිකන් අර රේණුව වගේ උල් වෙන්න ඒ විදිහට කරගන්න ඕනි දෙකේම. මේ වගේ අර මම කීපයක් මෙතෙන් හදාගත්තා චූටි රේණු වගේ පේන්න. කියන්නේ ඒක දැල්ලට පුච්චන්න එපා. පිච්චොත් කළු පාට වෙනවා. එහෙම වෙන්නේ නැති වෙන ලං කරන්න. ලං කරලා ගන්න. දැල්ලට කෙලින්ම අල්ලන්න එපා. ඔන්න මම මේ විදිහට හදාගත්ත ලොකු සයිස් රේණුයි පොඩි සයිස් රේණුයි තමයි මේ තියෙන්නේ. ඔන්න ඊට පස්සේ තව පයිප් ක්ලීනර් එකක් අරගෙන මම ඒක රවුමට නමා ගන්නවා. කියන්නේ රවුමක් විදියට හැදෙන්න මෙන්න මෙහෙම නමාගෙන යනවා. වටේට නමාගෙන යන්න ඕනේ. ඊට පස්සේ වරවන තැනකට ඔයාලා ග්ලූ ටිකක් ගාලා ඒක මේ සෙට් කරගන්න. ගම් ටිකක් ගාලා එතන සෙට් කරගන්න. ඔන්න ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක හරියට සෙට් කරගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ පෙටල්ස් ටික මේකේ අලව ගන්න. ඉතින් එතකොට මේක ලස්සනට රවුමක් වගේ තියෙන්න ඕනි. ඔන්න මං දැන් කරන්න යන්නේ එක පෙත්තෙන් පෙත්ත අලව ගන්න. ඔයාලා කරන්න ඕන පෙත්තේ කන පිට පැත්තේ ගම් චුට්ටක් ගන්නවා. අර යටම කොනේ ගම් චුට්ටක් ගාලා ඒක අර කහ පාටින් අපි හදාගත්ත රවුමට තියලා අලව ගන්න. ඒ වගේ සමාන දුරින් හැම එකක්ම අනිත් එකකට يعني සම දුරින් පෙති 6ක් එක වටයක් වෙන්න අලව ගන්න ඕනි. එකින් එක හිමින් සැරේ පෙති ටික අලව ගන්න එක වටයක්. සම්පූර්ණ වටයක තියෙන්න ඕනේ පෙති 6යි. ඒ පෙති 6 අලව ගත්තට පස්සේ ඉතුරු පෙති 6ත් හිමින් සැරේ අලව ගන්න ඕනි. ඒක අලව ගන්නේ අර පෙති 6 අතර හිදස් තියෙනවනේ. අන්න ඒවට සමානුපාතික වෙන විදියට ඒවත් අතරේ හිඩස් අතරට උඩින් තමයි ඒ පෙති 6 අලව ගන්න ඕන. එතකොට තමයි ලස්සනට පිරීලා තියෙන්නේ හිස්තැන් වගේ පේන්නේ නැතුව. එහෙම නොවෙන්න අර 6 අතරේ අර හිඩස් තියෙන තැන් වලට උඩින් තමයි ඊළඟ පෙති ටික එන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලොකු පෙති 12ම අලවගෙන ඉවර වුණාම පේන්නේ. ඔන්න ඊළඟට අපි චූටි පෙති 5 ඊට උඩින්ම අලව ගන්නයි යන්නේ. ඒකත් අර විදියටම හිමින් සැරේ ගම් චුට්ටක් ගාලා පෙති 5 ඇතුලෙන් ලස්සනට සමබර වෙන්න අලව ගන්න ඕනි. ඔන්න දැන් අපි පෙති ටික සේරම අලවගෙන නම් ඉවරයි. ඊළඟට තියෙන්නේ රේණු ටික අලව ගන්න. මුලින්ම අර අපි 2.5 ගානේ කපාගත්ත ලොකු රේණු ටික තියෙන්නේ. අන්න ඒ රේණු ටික ඇතුළතින් අර චූටි පෙති වලට ඇතුළතින් රවුමට අලවගෙන යන්න ඕනි. ඔන්න ලොකු රේණු ටික නම් අලවගෙන ඉවරයි. ඔන්න ඊළඟට අපි අලව ගන්න ඕනේ මේ චූටි රේණු ටික. ඒ ටික නම් ඇතුලෙන් චූටියට මැද පිරෙන්න පොඩ ඒවත් අලව ගන්න. ඔන්න දැන් අපේ නිල් මල ලෑස්ති. ඔයාලා මේක හදන විදිය ඉගෙන ගත්තා නම් මගේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔන්න දැන් මම මේක පූජා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා තායත් පූජනීය සිද්ධ ස්ථානයකට යනකොට එහෙමත් නැත්නම් ඔයාලගේ ගෙදර බුදු කුටිය සරසන්න මේ වගේ නිල් මලක් හදන්න. එහෙනම්
අද වීඩියෝවෙන් සමුගන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ වෙසඟක්.